මොනා කරන්නේද ඉතින් මම තමයි ජීවිතේ පරදිනවා දිනනවා කඳුලාගේ කතාව බලුවා hi guys ඔන්න අද අපි අරගෙන ඉන්නේ ඩවුන් සවුත් වල වන් ඩේ ට්‍රිප් එකක් ප්ලෑන් කරගන්න පුළුවන් විදියක් ගැන. ට්‍රිප් එකට වේල් වොචින්, ඒ වගේම සීක්‍රට් බීච්, කොකනට් ට්‍රී හිල් වගේ දේවල් තමයි ඉන්ක්ලූඩ් උනේ. බලමු කොහොමද අපි දවස මැනේජ් කරගත්තේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න ළමයි. එහෙනම් එන්න අපිත් එක්ක වීඩියෝ එකට එකතු වෙන්න. ඔන්න ඉතින් අපි හයිවේ එකේ තමා ගමන පටන් ගත්තේ. අපි නිගම්බු වලින් පටන් ගත්තේ. මම නැති හයිවේ එකේ එනකම්ම නිදි. අපි ඉතින් යන්න කලින් කෑමත් අරගෙන ආවේ. කෑමත් කාලා අපි අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් අපිට එතනදී යාළුවෝ දෙනෙක් හම්බුණා. මට නම් ඉතින් කොහෙ ගියත් මේ වගේ යාළුවෝ හම්බ වෙනවා. තනියම කන්න බෑනේ ළමයි. අපි යාළුවටත් දුන්න බලන්නකෝ යාළුවගේ ලස්සන. අනේ නැට්ට වනවා. හරි මහින්සක විදියට බලාගෙන ඉන්නේ. හපා ගන්නපා. අනේ ඉතින් අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක උනේ කොකනට් ට්‍රී හිල් මිරිස්ස. කාර් පාක් එකෙන් වාහන දාලා ඊට පස්සේ අපි චුට්ටක් උඩට යන්න ඕනේ ඇවිදගෙන චූරි දුරයි තියෙන්නේ. ඔය ඉතින් මම දැන් එතනට යන ගම ওই විදිහට බෝඩ් ගහලා යන්න ඕනේ දැන් පෙන්නලා තියෙනවා දිගටම. අපි මෙතනට එද්දී කොහොම හරි උදේ 7ට වගේ ඇති. අපි ගෙදරින් පිටත් උනේ පාන්දර 3:00 විතර ළමයි. අපිට 7:00 වගේ වෙද්දි මෙතනට එන්න පුළුවන් වුණා. ඉතින් උදේම ආපු හින්දා කට්ටියත් වැඩිපුර නැහැ. හවසට වගේම උදේටත් බීච් වල වෙනමම ලස්සනක් තියෙනවා ළමයි. බලන්නකෝ නැද්ද කියලා. ඔන්න ඉතින් මම හොයාගෙන යනවා වද දෙන්න. මේ ඉන්නේ අපි දෙන්න. ඇත්තටම නම් ඩවුන් සවුත් වල නම් තියෙන වෙනම ලස්සනක්. ඒක කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. ඉතින් අපේ බීච් එකට ගියා වගේ නෙවෙයි. අපි ඉතින් මෙතනට වෙලා ටික වෙලාවක් ඉඳලා අපේ ඊගව ඩෙස්ටිනේෂන් එකට යන වෙඩත් වුණා. මෙතන ඉඳන් කිලෝමීටර් 4ක වගේ දුරක් තමයි තියෙන ළමයි. විනාඩි 10ක් වගේ තමයි යන්නේ එතනට යන්න. මේ තියෙන අපේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එක මේ තමයි මගේ ඇස් දෙකෙන් දැකපු ලස්සනම බීච් එක. මාරම ලස්සනක් තියෙන ළමයි වතුර නිල්ම නිල් පාට. ඔයාලටත් පේනවා ඇතිනේ කොච්චර ලස්සනද කියලා. මේ තමයි සීක්‍රට් බීච් මිරිස්ස. මට නම කියන්නත් බැරි වුණානේ. එතනට නම් ටිකක් දුර පයින් යන්න ඕන ළමයි. පාකින් තියෙනවා 2-3ක්ම. ඊට පස්සේ පාකින් එකෙන් වාහනේ දාලා ඔහොම යද්දී බෝඩ් ගහලා තියෙනවා. තනින් තනටම බෝඩ් ගහලා තියෙනවා. පොඩි කන්දක් වගේ තමයි ඉතින් තියෙන චුට්ටක් දුර. ඔයාලට මේ ටික වීල් එකකින් උනත් එන්න පුළුවන් ළමයි. ඔය ඔතන ළමයි බුදු පිළිමේ ගාවින් අපි යන්න ඕන වමට. දකුණට ගියත් යන්න පුළුවන් බීච් එකට. හැබැයි ලස්සන එන්ට්‍රන්ස් එකක් තියෙන වමට හැරුණා. මම අර මුලින් පෙන්නුවා වගේ එන්ට්‍රන්ස් වෙන්න පුළුවන් වමට හැරිලා කෙරෝලෙම තියෙන වේව් සයිඩ් බිස්ට්‍රෝ කියන කැෆේ එකෙන් තමයි යන්න ඕනේ. කිසිම එන්ට්‍රන්ස් ෆ්‍රී එකක් ගන්නේ නෑ ළමයි. එන්ට්‍රන්ස් ෆ්‍රී. අපිට එතනින් බීච් එකට එන්ටර් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් යන්න එපා. ඒ පැත්තෙන් මෙච්චර ලස්සන එන්ට්‍රන්ස් එකක් නැහැ. මේ පැත්තෙන්ම ගිහිල්ලා බලන්න. ඇත්තටම ළමයි මෙතන මේ තියෙන ලස්සන දැක්කම මේක ඇත්තක්ද කියලා මට විශ්වාස කරගන්න බැරි වුණා. ඒ තරම්ම ලස්සනයි. අපි කියපු කතන්දර පොත්වල අපි බලපු කාටුන් වල තියෙන ලස්සන රූපයක් වගේ මේක. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහින් බලන්න. මේ බීච් එකට නම් මාරම ලස්සනක් තියෙන්නේ. අපි මෙතනට එද්දි කොහොම හරි 8:00 වගේ සෙනග නැහැ. ළමයි හවස ගෙදර යද්දි මෙතනට තිබ්බ ආසාවටම නාන්න කියලාත් මෙතනට ආව. එතකොට නම් මාර ක්‍රවුඩ් එකක් හිටියේ. මාරම කාම් වයිබ් එකක් තියෙන මාරම ලස්සන බීච් එකක්. ළමයි අනිවාර්යෙන්ම ඔයාලා ඩවුන් සවුත් යනවා නම් මෙතන අනිවාර්යෙන්ම යන්න ඕන තැන. බකට් ලිස්ට් එකේ අනිවාර්යෙන්ම තියාගන්න. බලන්නකො මෙතන ඔන්චෙල්ලාවකුත් තියෙනවා. ඉතින් ඔන්චෙලි පදින්න ආසාවට මෙතෙන්ට ඇවිල්ලා ඔන්චෙල්ලාවත් පදින්න පුළුවන්. ඉතින් අපි චූටි වීඩියෝස් ටිකකුත් ගත්තා මෙතන. ඊළඟට අපි ප්ලෑන් කරගෙන හිටියේ වේල් වොචින් යන්න. ඉතින් අපිට ටුවර් එක තිබ්බේ 10:00 මාරට. ඒ නිසා අපි සීක්‍රට් බීච් එකෙන් 10ට වගේ ආවා. මොකද සීක්‍රට් බීච් එක තියෙන මේ වේල් වොචින් යන කිට්ටුවම. අපි වේල් වොචින් යන්න තෝරගත්තේ Go Wild ශ්‍රී ලංකා. හයිලිම රෙකමන්ඩ් කරන්න පුළුවන් ළමයි. මාරම හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන. යාළුවා සර්විස් එක next level. ඉතින් අපි යන්න කලින් අපේ ඩීටේල්ස් අරගෙන ටිකට්ස් අරගෙන තමයි අපි යන්න ඕන. මේ තියෙන අපි යන්න ඉන්න බෝට් එක. මෙයාලගේ උදේ 4ට ටුවර් එකක් තියෙනවා. ඒ 10 මාරට ටුවර් එකක් තියෙනවා. ඔය 7 ටුවර් එක ගිහිල්ලා කට්ටිය එනවා. ඉතින් අපි බලාගෙන ඉන්නේ ඉක්මනට යාලා එළියට එනකන් අපිට යන්න. මේක නම් ජීවිතේ එකපාරක් හරි ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් ළමයි. මාත් ඉතින් හරිම ආසාවෙන් ඉන්නේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න කොහොම වෙයිද? ටුවර් එක අපිට මොන වගේ සතු බලන්න හම්බෙයිද? අපි ඉතින් බලමු නේද ඉස්සරහට. මේ ටුවර් එකේදී අපිට විශේෂ කෙනෙක්ව බලා ගන්න පුළුවන් වුණා. එයාව බලන්න ඕන නම් ඔයාලත් ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මෙතන ටීම් එක හරිම සේෆ් විදිහට අපි ටුවර් එක පුරාම එක්කගෙන යනවා ළමයි. අපිත් එක්ක මේ ටුවර් එක යන ගොඩාක් කට්ටිය එකතු වෙලා හිටියා.
මෙතන කැම බීම බෙහෙත් අනිත් හැම පහසුකමක්ම එක්ක එක්කෙනෙක්ට වෙන්නේ රුපියල් 2490යි ළමයි. අවුරුදු 5ට වඩා අඩු ළමයෙක් නම් මේ මුළු ටූර් එකම ෆ්‍රී. ඒ වගේම 5 10ත් අතර කෙනෙක්ට ගන්න ඕන හාෆ් ටිකට් එකක් විතරයි. මෙයාලගෙන් අපිට හොඳ ගයිඩ් එකකුත් හම්බෙනවා. අපිට සතු බලන්න යන්නේ ගොඩක් කාලවල තමා හදිසියෙන් තවත් වෙන අපිට අහු වෙන දවස් තියෙනවා. තමා දවසට ගොඩක් කාලවල අපිට සතු හම්බ වෙනවා. ඒක අර යාළු සපාරියක් කරනවා කියන්නේ අපි දැන් බලමු try කරනවා අපි ළඟටම. මෙයාලගේ කස්ටමර් සර්විස් නම් next level ළමයි. ඒ ගැන කියන වචන නැහැ. මාරම සපෝටිව් ස්ටාෆ් එකක් ඉන්නේ. ඔයගොල්ලෝ දෙකට ඕන දෙයකට යාලගෙන් සපෝට් එක ගන්න පුළුවන්. මම වීඩියෝ එකේ කලින් කිව්ව විශේෂ කෙනාව අපිට බලා ගන්න හම්බුණා. ඒකයි උනොත් එහෙම යන්නේ නෑ. කනින්ද ළමයි කට්ටියගේ සතුට. මේ ඉන්නේ වේල් ෂාක් කෙනෙක්. මෙයාව හරිම කලාතුරකින් වාසනාව තිබ්බොත් විතරක් බලා ගන්න පුළුවන් කෙනෙක්. ස්ටාෆ් එකේ අය නම් කිව්වේ එයාලත් මෙයාව දැක්කේ මාස ගානකට පස්සේ කියලා. ඉතින් අපි හරි වාසනාවන්ත වුණා එයාව බලා ගන්න. ඔයාලා දැක්ක ස්පිනර් ඩොල්ෆින්ස්ලව. මෙයාලා නම් අපිට රංචුවක්ම බලා ගන්න පුළුවන් වෙනවා. හරියම ලස්සන දර්ශනයක් ළමයි. අපි මොහොමුද මැද්දට ගිහිල්ලා මෙයාලත් එක්ක කාලේ ගෙවනවා වගේ තමයි අපිට දැනෙන්නේ. මේ තියෙන පරිවිදූපත ළමයි. ඔයාලා මෙතන වේල්වෝජින් එනවා නම් ඔයාලට මෙතනටත් යන්න පුළුවන්. මොකද මේක තියෙන්නේ මිරිස හාබ් එක කිට්ටුවම. ඉතින් ওই විදිහට තමයි අපි ඩවුන් සවුත් වන් ඩේ ට්‍රිප් එක ප්ලෑන් කරගත්තේ. ඔයාලත් ඩවුන් සවුත් වන් ඩේ වලින් ගිහින් එන්න හිතන් ඉන්නවා නම් ඔයාලත් කොළඹ ඉන්න කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා ළමයි. ගිහින් එන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. bye bye.